ආයුබෝවන් හැමෝටම අද උදේ පාන්දරම නැගිටිනකොටම ජර්මනි වෙලාවෙන් නැගිටිද්දී දැනගන්න ලැබුණු ආරංචිය ඊටාම සුබ එකක්. ඒ තමයි අර රත්තරංගාපු T56 ඇමතිවරයා අත්අඩංගුවට ගත් එක. ඉතින් හිතන්න දුමින්ද දිසානායක කියන ඇමතිවරයා තමන්ගේ තාත්තගේ දේශපාලන අඩිපාරේ ඉඳලා තාත්තා නිසා දේශපාලනට ආපු කෙනෙක්. ඉතින් මේ තාත්තා පුතාලා දේශපාලනේ හොඳ සෙල්ලම් කියලා අපි හැමදාම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය කාලේ පුරාම අපි දන්නවා තාත්තා දේශපාලනයේ ඉඳලා නැත්නම් වැඩිහිටියෙක් දේශපාලනයේ ඉඳලා පුතාලා දේශපාලනයට ආවනම් ඒ පුතාලා අතිබහුතරයක් තාම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මම මේ කියන එකට අදාළ නොවන අතිබහුතරයක් කරේ පිස්සු කෙලින එක. ඉතින් දුමින්ද දිසානායකත් ඒ වගේ පිස්සු කෙලපු පුතෙක් බව අපි දන්නවා. මොකද එයා බලේ ඉන්න කාලෙත් සාමාන්‍යයෙන් ඒගොල්ලන් බලේ ඉන්න කාලෙදී ඒගොල්ලන්ගේ තොරතුරු එළියට යනවා හරි අඩුයි. නමුත් එහෙම වෙලත් එයා සම්බන්ධව විවිධාකාර චෝදනා තුන දඩයන් චෝදනා පවා තිබුණා. ඔය වගේ තුවක්කු කේස් මීට කලින් ආරංචිලා තුන යාගෙන. ඉතින් එතකොට මේ දුමින්ද දැන් ඔයාලා දාන හිතන්න තවත් ඉන්නවා නුවර ප්‍රදේශයේ නේද අපේ රත්වත්තිලාගේ පුත්තු. හැම කෙනෙක්ගෙම ඊට පස්සේ දකුණේ ඉන්නවා දේශපාලඥයෝ ගොඩක්ගේ පුත්තු. ඒතර මහින්ද රාජපක්ෂලාගේ පුත්තු, ඒ පුත්තුන්ගේ පුත්තු. ඒ ඔක්කොම ගත්තාම ඒ හැම දේශපාලඥ පුතෙක්ම හැසිරුනේ බුද්ධිමත් ආකාරයට නෙවෙයි. ඊටාම නරක විදිහට රටේ සාමාන්‍ය ජනතාවට අහිතකර විදිහට පිස්සු කෙලපු පුත්තු තමයි මේ දේශපාලඥයෝ හදලා තියුනේ. හේතුව මේ හැම දේශපාලකයෙක්ම වැරදි කරපු අය ඒගොල්ලෝ වැරදි කරනකොට ඒ වැරදි වලට සමගාමීව පුත්තුත් කරේ ඊට හපන් එහා වැරදි කරපු එක. මොකද පුත්තු කරන කිසි දෙයකට බාධා කරන්න ඒ තාත්තලා හව අම්මලා ගියේ නෑ. තාත්තලා අම්මලා ඒ බාධා නොකරේ ඒ තාත්තලා අම්මලාත් ඒ ආකාරයටම වැරදි කරපු අය නිසා. දරුවෙකුට උපදේශයක් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ දෙමව්පියෝ නිවැරදි අය නම් ඒගොල්ලෝ නිවැරදි අය නොවන නිසා දරුවන්ටවත් උපදෙස් දෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ හැම දරුවෙක්ම දේශපාලන දරුවෝ හැමෝම කරේ පිස්සු කෙලපු එක. ඉතින් මින් ඉදිරියට අපිට හොඳ පාඩමක් තියෙන එක පැත්තකින් මේකේ දේශපාලන දරුවන්ගේ ඒ වගේ පුත්තුන්ට දේශපාලනයට ඉඩ නොතැබීම අපි දන්නවා මර්වින් සිල්ලාගේ පුතා කොයි ආකාරයේ කෙනෙක්ද නේද? අපි නම් වශයෙන් ගත්තොත් කොච්චර ඉන්නවද දේශපාලඥයන්ගේ පුත්තු අමු පිස්සු කෙලින අය. මහින්ද රාජපක්ෂගේ පුතාලුණත් අමු පිස්සු කෙලින අයනේ. පහුගිය කාලේ පුරාම අපිට ආරංචි කියලා හැමකම දැක්කනේ නේද? පුතු තුන්දෙනාම එහෙම නාමල් නිකන් රඟපාගෙන දැන් ඔය ඩීසන්ට් පාටක් දාගෙන ආවට ඔක්කොම පිස්සු කෙලින උන්. එතකොට ඒ වගේම දැන් මේකෙදි අපිට එළියට එන තව දෙයක් තමයි මේ රත්තරංගාපු තුවක්කුව අර වැඩ කර ගෙදර කුස්සිය උයන කෙනාට දීලා එයා ලව්ව හංගලා මේ මාස 6කට විතර කලින් දුන්නා කියලා කියන්නේ මේ ආණ්ඩුව එනකොට මේව අහුවෙන බව දන්නාන සමහරවිට මොකක් හරි උපක්‍රමයක් අනුව දුන්නා වෙන්න පුළුවන් ඉදිරියේදී එළියට එයි. නමුත් දැන් රටේ ඔයගොල්ලෝ හිතන්න මේ දුමින්ද දිසානායක කියන පුද්ගලයාගේ ළඟ රත්තරංගාපු තුවක්කුවක් තිබ්බනම් ඊටත් වඩා කෝටි ප්‍රකෝටි ගණන් රටම බංකොලොත් කරන තරමට හොරකම් කරපු රාජපක්ෂ පුත්තු ළඟ මොනවා ඇද්ද? ඔයාලා හිතන්න මේගොල්ලන්ගේ සේප්පු වල මේගොල්ලන්ගේ ඔය ආරක්ෂක නිවස්නවල අර පහුගිය දවස්වල අපේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අර ආරණ්‍ය භාවනා මධ්‍යස්ථානයකට වගේ එකට යන්න හැදුවා ශිරන්තිගේ නමට තියෙන. ඒවට ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානයක වහම ඕනෙකට ඇතුළට යන්න පුළුවන් තැනක් වෙන්න එපා. ඒවට ඇතුළට යන්න දෙන්නේ නැතුව ඒව රැකගෙන ඉන්නේ. ඒ තැන්වල මොනතරම් මේ වගේ භයානක දේවල් හංගල ඇද්ද? අනාගතේ එළියට එන්නත් පුළුවන්, සමහරවිට එළියට නොෙන්නත් පුළුවන්. සමහරවිට මේ මහින්ද රාජපක්ෂ බාර නොදී ඉන්නගේ ආණ්ඩුවේ අනුරලා කොච්චර ආඩි පොළොව එක ගහ කිව්වත් අර මහින්දගේ ගේ ගන්නවා කියලා තාම ගන්න බැරි වෙච්ච ගේ ගන්න බැරි වෙලා තියෙන්නේ ඒවයි හංගල තියෙන ඒවා නිසා නෙවෙයි වෙන්න පුළුවන්. බොහෝ දුරට ඒවයි ගබඩා කාමරවල කාමර පුරවල සල්ලි තියෙන්න පුළුවන්, කාමර පුරවල ආයුධ තියෙන්න පුළුවන්. හිතාගන්න බැරි විදිහේ පිස්සු හීන වලට ගියපු පුත්තු ඉන්න දේශපාලඥයන් නිසා තමයිලට රත්තරන් ගාපු නෙවෙයි තනි රත්තරන් කරපු පිස්තෝල තුවක්කු තියෙන්න පුළුවන් මුංගාව. ඒ විදිහට තමයි මේගොල්ලන්ගේ හැසිරීම. මොකද ඒ ඕන පිස්සුවක් කෙලින්නේ ඒගොල්ලන්ට ඕන තරම් සල්ලි තිබ්බා. ඒ මහජනතාවගේ හොරකම් කරපු මුදල් නිසා මහන්සියෙන් හම් කරපු මුදල් නෙවෙයි. ඒක නිසා ඒවයි ගැන තැකීමක් හැඟීමක් නැහැ. අපි දාඩිය මහන්සියෙන් හම්බ කරපු මුදලක් ගැන වියදම් කරන්න කලින් අපි දෙවතාවක් හිතන ඕනම සතපහක් වියදම් කරන්න කලින්. නමුත් දාඩිය මහන්සියෙන් නෙවෙයි නම් හම්බ කරේ. හොරකම් කරලා නම්
නිකම්ම අහසින් කඩම්පාත් වෙනවා වගේ කඩම්පාත් වුණා නම් දැන් මේ ක්‍රිස් ගනුදෙනුව අර මේ ගනුදෙනු ගැන කතා වෙන එක ගනුදෙනු දෙකක් විතරයි. ඉතින් ඒ වගේ වෙන් එන කතා වෙන කෝටි ගණන් හැතුවාම තව කොච්චර කෝටි ගණන් තව කතා නොවන දේවල් තාමත් කතා වෙන්න ඉදිරියේදී තියෙන දේවල් කොච්චර ඇද්ද සල්ලි හොරකම් කරපුවා. ඒ සල්ලි වියදම් කරන්න ඒගොල්ලෝ ලෝස් නෑ. මොකද ලෝස් වෙන්නේ අපි දාඩිය මහන්සියෙන් හම්බ කර දෙයක් නම් විතරයි. ඉතින් ඒ නිසා මේ T56 කියලා කියන්නේ ඉතා වටිනා අවියක්, ඉතා මිල අධික අවියක්. ඉතින් එහෙම මිල අධික අවි පවා රත්තරන් ගාලා තියා ගන්නවා නම් ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙටනේ. දැන් රත්තරන් බඩුවක් අපි තියාගන්නේ පෞද්ගලික ප්‍රයෝජනෙට. කාට හරි මේ පාතාලයේකට මේ ගිහිල්ලා අරුට වෙඩි තියලා එන්න කියලා කියන එහෙම එකක් තියාගන්නේ නෑනේ. ඒකට පෞද්ගලික ප්‍රයෝජනෙට මේව තියාගන්නවා කියන එකෙන් අනිත් අදහස් වෙන දේ තමයි මුන් පෞද්ගලිකවත් මිනී මරනවා. T56 එකක් තියන් ඉන්නේ ආසාවට බිත්තියෙල්ලන් නෙවෙයිනේ. ඒකෙන් ඒ තමන් විසින් වෙඩි තියනවා නම් වෙඩි තියන්නේ තමන්ගේ රත්තරන් තුවක්කුවේ. අන්න ඒ જાති බඩු, ඒ જાති තිරිසන්නුමු. ඉතින් මේ සියලු තිරිසන්නුන්ට පරාජයත් කරපු මේ ආණ්ඩුව රැකගන්න මේ ආණ්ඩුවේ මේ අඩුපාඩු අනන්තවත් අපිට පේනවා. ඒ අඩුපාඩු ගොඩාක් වලට හේතුත් අපි දන්නවා. ඒ හේතු සැරින් සැරේ අපි පුළුවන් හැටියෙන් කියලා දෙනවා. කොහොම කරත් මේ ආණ්ඩුව රැකගත යුතුයි කියන තැනට දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න. මොකද මගේ කමෙන්ට් වලත් ගොඩක් අය සමහරලාට මේ ආණ්ඩුවේ වරදක් පෙන්නුවාම අපිට දානවා හරියට කලකිරලා ඉන්නේ අනුරට නම් ආයේ ඡන්ද දෙන්නේ නැහැ අරකද මේකද කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ ආණ්ඩුව රැකගත යුතුයි. මේ හැරෙන්න වෙන කිසි මෙහෙකින් ඔයාලා හිතන්න දුමින්ද දිසානායක ඇරෙස් කරාවිද? වෙන කිසි මෙහෙකින් දේශබන්දු දෙන්න කෝන්න අධිකරණයේ ඉදිරියට ගෙනේවිද? දැනටත් අමාරුයි. තාමත් දේශබන්දුවා තාමත් එච්චර දේවල් වෙලා අඩු ගානේ ඉල්ලාසින්නවත් සදාචාරවත්කමක් නැහැ. අනිවාර්යෙන් පට්ටම ගහලා යන බව හොඳටම දන්නවනේ. නමුත් අඩු ගානේ අන්තිම කෙලවරේ නූල් ගහක තරම හරි නිකන් ගෞරවයක් ගන්න පුළුවන් නම් ඒ ගන්න තියෙන අවස්ථාවනේ ඉල්ලාසීම. දේශබන්දුවට එහෙමවත් විනියක් නැහැ. ඒ විදිහේ එවුන් එක තමයි මෙච්චර කාලයක් අපි ලංකාව පාලනය කරලා තියෙන්නේ. ලංකාවේ අපි දේශපාලුවෝ ඉහළ නිලධාරි කියලා හිතන් ඉඳලා තියෙන්නේ. තව ගොඩාක් ඔයාලට එළියට දෙන්න තියෙනවා. ලැබෙන තොරතුරු අසීමිතයි. ඒ තොරතුරු සැරින් සැරේ පුළුවන් හැටියට එළියට දෙන්නම්. සමහර ඒවා එළියට දෙන්න නැතුව ඉන්නේ තාමත් අපේ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වලට බාධා වෙන්න පුළුවන් දේවල් නිසා. කොහොම වුණත් මේ දුමින්ද දිසානායකගේ සිද්ධියෙන් ඔයාලට හිතට ගන්න තියෙන වැදගත්ම දේ තමයි දුමින්ද ළඟ මෙහෙමනම් අනිත් අය ළඟ කොහොම ඇද්ද? නිකමට හිතලා බලන්න රාජපක්ෂ පුතුගාව මොන වගේ දේවල් ඇද්ද මේ හොර පූසෝ වගේ එළියට මූණ සිරික්කිය දාගෙන නාමල්ල රැඟුවට මේගොල්ලන්ගේ හිත ඇතුළ මොන තරම් අපරාධ ගණනාවක මොන තරම් හොරකම් ගණනාවක සිතුවිලි ඒ කියන්නේ රහස් හංගගෙන නැද්ද මේගොල්ලෝ. දැන් තමයි ඒව ටික ටික එළියට එන්නේ. තව ඉදිරියට හීනෙන්ව නොහිතන එළියට එන්න නම් අපි මොන දේ වුණත් මොන අඩුපාඩුව තිබ්බත් මේ ආණ්ඩුවට සහයෝගය දීගෙන ඉස්සරහට යමු. ඒක කඩේ යෑමක් කියලා හිතන්න එපා. ඒක කඩේ යනෝනේ. මම කොහොමවත් කඩේ යන කෙනෙක් නෙවෙයි කිසිම දේශපාලකයෙකුට. මොකද කඩේ යනවා කියන්නේම යමක් ගැනීම සඳහා යමක් මට කිසිම දෙයක් ගන්න අවශ්‍යත් නැහැ. මට ලැබෙන්නෙත් නැහැ. මම දන්නවා. මට ඕනෙත් නැහැ. නමුත් එකම දේ මේ ලංකාවේ මෙතෙක්කල් ආපු මේ දුරාචාර දස බලු තිරිසන් ක්‍රමේ මේ විදිහට හරි ටික හරි අමාරුවෙන් හරි අර බල්ල නාවන්න ගෙනියනවා වගේ හරි කමන්නේ. මේම හරි මේ වෙන්නේ මේ විදිහට විසඳෙන්නේ මේ ආණ්ඩුව ආපු නිසා. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ආපු නිසා. ඒගොල්ලන්ට තියෙන දුෂ්කරතාවයන් අපි පැහැදිලිව දන්නවා. ඒව ගැන ඉදිරියදී කියලා දෙනවා. ඇයි අනුරට මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි අනුර අපි කියන වේගෙන් අනුරට වැඩ කරන්න බැරි? ඇයි කියලා ක්‍රමක්‍රමෙන් එමෙමිට එකින් එක කියලා දෙන්නම්. ඉතින් දැන් අපි ඉවසීමෙන් බලාගෙන ඉඳිමු දුමින්ද දිසානායකට මොකද වෙන්නේ කියලා. හැබැයි දුමින්ද දිසානායකට මොකද වෙන්නේ කියලා ඒක බලනවට වඩා දැන් බලන් ඉඳමු දුමින්ද වගේ අනිත් අය කවුද? තව ওই විදිහට රත්තරන් ගාපු ඒවා රත්තරන් නිම්ම කරපු ඒවා කාගේ ගාව තියෙන්නේ. ඒ රත්තරන් ආයුධ වලින් උණ්ඩ පිට කරලා ජීවිත කීයක් නැති කරලා තියනවද මුන් කියන එක තමයි ඊළඟට පිට තියෙන ප්‍රශ්නේ. ආයුබෝවන් සුබ දවසක්.